hello guys, welcome to our YouTube channel. ඉතින් ඔයාලා බලන්න තේ වීඩියෝ එකක් මොකද බලකු කියලා. ගොඩ දවසේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද ඊදස් ටිකේම ලොකු කරදර ගොඩකට මුණ දීලා තමයි දැන් මේ ඉන්නේ. ඒත් ඉතින් ලෙඩ දුක් වලින් නම් තාම අඩුවක් නැහැ කාටවත්. ඉතින් අද කියලා තියෙන්නේ අපි වෙසක් එකට දාසල් කණේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගට බලන්දිලා ඉන්නගම අපි යමු වීඩියෝ එක ඉස්සරහට. ඉතින් අපි කොහොම හරි 10 මාටින් තමයි ගෙදරින් පිටත් උනේ. අපි මේ පාර දාසල් කණේ ශ්‍රීවිල් එකේ. ඉතින් අයියා මම විතරක් නෙමෙයි අම්මයි නංගි අපි හතර දෙනා තමයි යන්නේ. ඉතින් අපිට මුලින්ම අයිස්ක්‍රීම් දාන්සලක් හම්බුණා. ඊට පස්සේ අපිට හම්බුණා කොමඩු දාන්සලක්. අපිට කොමඩු දාන්සල හම්බුනේ තැවිලියන් සමන් දේවල් ළඟදී. ඉතින් අපි එතනින් කොමඩුත් කාලා පඬුරුත් දාලා ඊට පස්සේ අපි ආයෙත් පිටත් වුණා. ඔන්න ඉතින් මේක නම් සාමාන්‍ය දාන්සල කියන හැමතැනම දකින්න හැම වෙන අයිස්ක්‍රීම් වගේ වුණා. අපිට හැමතැනම කන්න හම්බ වෙනවනේ. ඉතින් මේ අපි මේ ඉන්නේ ෆුඩ් සැලඩ් දාන්සලක් දෙන වෝලියම් එක. Right. I'll got that. Gracias, decían hola, de caipan. ඉතින් වෙසක් පොය දවසේ අපි දන්සල් කන්න විතරක් නෙවෙයි පාන්සල් වඳින්න බලාගෙන ගියපු නිසා අපි කොළඹ පාරන පාරේ තමයි අපි කොළඹට යන්න ගියේ. ඉතින් ඒ යනකොට මගදී හම්බ වෙන පාන්සලක් නෙමෙයි මේක. ලස්සන තැනක්. අපි එතනින් නවත්තලා බුදුන් වැඳලා මෙතන ටිකක් වෙලා ඉඳලා තමයි අපි ඊට පස්සේ ආයි යන්න පිටත් වුණේ. ඊළඟට ඉතින් අවුව රස්නේ වෙලාවේ අපිට හම්බුණා ෆලෝඩ දාන්සලා. මට හම්බෙච්ච කප් එකේ අයිස් තිබුණේ කොහොමද මුගේ කප් එක වහර කරගෙන තමයි ගියේ. ලාවේ හැටියට ඒක නම් හොඳයි. ඉතින් අපි නිදහස් චතුරස්‍රයට යන්න තමයි ගියේ. මෙතනින් කෙලින්ම යන්න තිබුණාට පාර වැරදුනා. ඊට පස්සේ ආයෙ ඉතින් කැරකිලා කොහොම හරි අපි නිදහස් චතුරස්‍රය ළඟට ආවා. එනකොට දෙරණි දාන්සල දෙන තැන තමයි එතන පටන් ගන්න තිබුණේ. මොකද ඒක හවස 7ට තමයි දෙන්න තියුනේ. දෙරණි දාන්සල දෙන තැන ඉන්නේ. Mama anu ngeriak. Dansala නැහැ. අපි යනවා ගෝල් ෆේස්. එදින්ම ඉතින් අපි ගෝල් ෆේස් එකට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. ගොඩක් සෙනග ඉන්නවා වෙසක් දවස් නිසා ඉතින් දවසට ගොඩක් කොමත් සෙනග ඉන්නවනේ. ඊට පස්සේ ඉතින් අපි ගෝල් ෆේස් එකට ගියා. ගිහිල්ලා අපිට මගදී බුත් කන්න හම්බුනේ. මොකද බද්දාන්සල් වල පොල් නිසා අපි බද්දාන්සල් වල හිටියේ නැහැ. දැන් ඉතින් කට්ටියට බඩගිනි කේක් පොඩි පොඩි දේවල් කෑවට දැන් ඉතින් හැමෝටම බඩගිනි. ඊට පස්සේ ඉතින් මොනවද කන්නේ කියලා කල්පනා කර කර ඉඳලා අපි හැම ගියා KFC එකට. මොකද කටියට බඩගිනි නිසා අපි KFC එකට ගිහිල්ලා අපි හතර දෙනාම කන්න ආරගෙන දැන් මේ කන ගමන් තමයි ඉන්නේ.
මේ පෙරේති කනවා දන්සල් කන්න ඇවිල්ලා කේච්චි එකෙන් කන්නේ. කැම් එක ටිකක් ක්ලියර් මදි මොකද කැම් එකේ තෙල් චුට්ටක් ගෑවිලා එතන බොඳ වෙලා තියෙන්නේ. ඒ ගෙදර අයපස් තමයි දැක්කේ. දැන් කට්ටියට ගත්තුවා කා ගන්න බැරුව තමයි ඉන්නේ. එමෙට කට්ටියම කන ගමන් ඉන්නේ. ඊළඟට ඉතින් අපි ගියපු තැන කියන්න හොඳ නෙමෙයි තැනක් කියලා දන්නවා. ඉතින් මොකද සල්ලි කන මැෂින් ටික තියෙන ඔතන හින්දා. සල්ලි අරගෙන ආවා. අනේ මන්ද ගයිස් කවදාවත් මට නම් ඔකින් ටිකක් ගන්න හම්බ වෙලා නැහැ. ඔයාලට ටිකක් ගන්න chance එකක් හම්බ වෙනවා. වලින් කමෙන්ට් කරගෙන යන්න. අහුවෙන්නේ. දෙක සුල්තාන් මනා ඈ ඔතන ගියයි. හදන්නේ අර වෙතර ලස්සන වේ. නිවන් සුවයම ඉල්ලනවා නිවහට ඔය වතුර ඉදිනවා. ඥාති ප්‍රාර්ථනීය බෝධිකින් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට
යද්දි වීඩියෝ කරන්න අපේනවා මට. වෙලා වෙවිලා 12:22යි. ඉතින් අරකට මල් ඒකට 250යි මල් 100යි. පාස් එක 250යි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න තාගෙන බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔන්න පළවෙනි දවසේ නම් ගිහිල්ලා අපි ආවා. ඊට පස්සේ දැන් ඔන්න දෙවෙනි දවසේ මේ යන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි අද අත්තනගල පාන්සල් ගිහිල්ලා එහෙම නිකම් බොහින් එන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් යමු එහෙනම්. ඉතින් තාල්දුව හරියදී අපිට කිරිපැණි දන්සලක් හම්බුණා. කොමරි පොලිමේ ඉදිවරුණා. අම්මා එකක් අරන් තිබුණා. ඒ අම්මා යෙදෙනම් කන්න නැති හින්දා ඉතින් ඒක මම කන ගමන් තමයි දෙන්නේ. ඉතින් අපි ඔන්න දැන් අත්තනගල පන්සලට ඇවිල්ලා තියෙන්නේ. අත්තනගල පන්සලේ ගොඩාක් සෙනග හිටියා. මොකද එතන පල්ලෙහා තව දන්සලකුත් දෙන ගමන් තිබුණා. අපි නම් ගියේ නැහැ. ඉතින් අපි ඇවිල්ලා මල් පහන් තියලා ටිකක් වෙලා ඉඳගෙන හිටියා. නේ. ආජිත පින් දෙනවා රුපියල් 500ක පරිත්‍යාගයේදී දෙමව්පියන්ට පින් දෙනවා කිතුගල සිට පැමිණෙනවා ටිහියෙන් ආදරණීයත්වයෙන් බාර ගන්න කියලා ඒ ප්‍රාර්ථනාව. පාසිද ඊට පස්සේ ඉතින් අමුතුවෙන් පින් කැටයක් හම්බුණා. මාත් පොඩ්ඩක් try කරලා බැලුවා ඒක. ඇත්තටම මරු ඒ ප්‍රතිමාව වගේ එකේ අතට කාසිය තියලා ඊට පස්සේ චුටි කෑල්ලක් තියෙන හැඩ කරන් ඒකේ හැඩ කරන් පස්සේ ඒකේ ප්‍රතිමාවේ කටෙන් ගිහින් ඇතුළට වැටෙනවා. ඒක ගොඩක් පොඩි ළමයිනුත් ඒක මේවා කරා. ඉතින් මාත් පොඩ්ඩක් try කරලා බැලුවා. ඊට පස්සේ අපි හඳුන් කුරු ගහන්න ගිහලා හඳුන් කුරු ටික වෙන්නේ මොකද මුලම් පාර වැඩි නිසා ඒ ටික ඇවිදින කොමරේ ටිකක් පත්තු කරලා ඊට පස්සේ තාරියක් වටේ ඇවිදලා පල්ලෙහාට එනකොට අපිට හම්බුණා කෝපි දන්සලක්. ඉස්කෝල ළමයි වගේ තමයි ඒක දෙන ගමන් හිටියේ. ඉතින් අපි කෝපි එකක් දීලා මගදී අපිට හම්බුණා බත් දන්සලක්. ඉතින් අපි ඊයේත් අපිට බත් දන්සලක් ගන්න බැරි වුණ හින්දා ඉතින් අපි හිතුවා මේ පොලිමේ ඉන්නවා කියලා. කොහොම හරි අපිට පැයක් විතර නම් ඉන්න උනා පොඩ්ඩක්. පොලිමේ ගොඩක් තිබුණ නැති වුණාට අපිට පැයක් විතර පොලිමේ ඉන්න උනා. වාගේ දන්සල් පොලිමේ දැන් ළඟ ඉන්නේ. ඔන්න ඉතින් පැයක් පොලිමේ ඉඳලා අපි මෙන්න මේවා තමයි කෑවේ. කාලා අපි යන්න පිටත් වුණා. යන්ති අපිට රත්මලාන එයාපෝට් එක හම්බුණා. එතකොටම ප්ලේන් එකක් බාලා තිබුණේ. අපිට ඒක බලන්න බැරි වුණා කොහොම හරි. ඉතින් ගයිස් වාසනාව කොච්චරද කියනනම් එතනදී ගාන්ට අපේ ක්ලච් කේබල් එක පොඩි අවුලක් ගියා ට්‍රීල් එකේ. ඊට පස්සේ ඉතින් අපි හදාගන්න තැනක් ඒව පුරාම මොකද පොය දවසේ හින්දා ඔක්කොම ගැරේජ් වහලා ඉතින් ලොකු කට්ටක් කාලා ට්‍රීල් එක තල්ලු කරලා ස්ටාර්ට් කරගෙන එහෙන ගියමක් දීලා කොහොම හරි ට්‍රීල් එක හදාගත්ත එක තැනකින් හදාගෙන ඉතින් අපි දැන් මේ බ්‍රවුන්ස් බීච් එකේ පුදුම සෙනගක් ඉන්නේ. ඇත්තටම කිව්වොත් මම බීච් එක කියන ස්තැනක් නෙමෙයි. වේබ් බාස් දැනගුණාට මාස නැහැ. මට එදානම් තවත් එපා වුණා. මොකද හෙන්න සෙනගක් හිටියා. ඒරාට මාර ලස්සන වීව් එකක් නම් තිබුණා. ඒකට නම් ඇත්තටම ගොඩක් ආසයි හිතුණා. ඉතින් දැන් අපි මේ ටික බහගෙන යන දිහා බලාගෙන තමයි මේ ඉන්නේ. එදින්නේ ඒක පොට්ටයි යන්නේ පොඩි
අනේ මාරු. ආයි ගන්නවා. ශ්‍රී ලංකා මාතකවත් නබරයි දේවතා සිනිප කෝවිල් බිමේ තනි වුණ මාලිගාව නුපකා බල හිතේ ඉති වුණ සුවඳ පොට්ටු නගල තියා තිලක අන්දන දවස ළඟයි මගේ නම් ඇඟිලි ගැන දේවතා සිනිප කෝවිල් බිමේ තනි වුණ මාලිගාව නුපකා බල හිතේ ඉති වුණ සුවඳ පොට්ටු නගල තියා තිලක අන්දන දවස ළඟයි මගේ නම් ඇඟිලි ගැන ඉස්සයි වෙන. චල. ඊයේ දන්න. රාමනක් තියෙන්නේ. ඔයාලට දෙන්න ෆොටෝ ගන්න. මේ ෆොටෝ නෙමෙයි. ඈ? ආ. වීඩියෝ. තාම ගත්තේ වෙන? මේ ලොගෝ. ඕ. Harus kata, harus kata, isu kata. Medi ni na. මේ ආදලුත් වැඩි. අනේ පිරිසුදු යන්නේ. මේ අපේ ඒක නටන්න දීපදා විදියට මෙතන කිරු කියලා මම අදින්න නැත්නම් නිකන් කියලා. ඒනවට කරලා තමයි ගත්තේ ඉන්නේ. ඉන්නවා කියන්නේ මට බලන්නේ තනිකර මේ උන ලීවර් කරලා. Ya. හරිද? Sport ya kan orang ini ni. මමනේ පව පුරව ගන්න. Sudah tak tiada orang ni wismu. Ini dah. Dekat pansel. Pansel datang. අපි වැඩි වෙලා සිරිසත් කලාපයක් ඉතින් වීඩියෝ එකේ අද දෙවැනි දවසේ අද අපි ගියේ මීගම පැත්තේ ගිහිල්ලා දැන් තමයි ගෙදර ආවේ වෙලාව 12යි. ඉතින් YouTube channel එකත් එක්ක දිගට කරගෙන ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආතර ගිහිල්ලා එන්න කියන හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න. හැමෝටම උත්සාහයි.